අද අපි කතා කරන්න යන්නේ චන්ද්‍රයා ගැනයි. ඉතින් චන්ද්‍රයා ගැන විමසන්න කලින් චන්ද්‍රයා ඉන්නේ කොයි විදිහටද කියලා ඔබගේ ලග්නෙන් ලග්නයට බලා ගන්න වෙනවා එකටම. ඉතින් භාව 12 පරීක්ෂා කරන්න කලින් චන්ද්‍රයා පාප පීඩිත වෙලාද නැත්නම් පාප සංයෝග වෙලාද පුරපක්ෂයේ අවපක්ෂයේ වගේ යන කාරණා ගොඩක් තිබෙනවා චන්ද්‍රයාගේ සුබතාවයන් බලන්න. ඉතින් මම මුලින්ම මතක් කරන්න යන්නේ ඔබගේ චන්ද්‍රයා කොයි විදිහටද ඔබගේ ලග්නයට සුබකාරකයක් වෙන්නේ කියලා. ඉතින් ඒ සුබකාරක తත්වය බලලා තමයි අපිට තීරණය කරන්න පුළුවන් චන්ද්‍රයා ඉන්න තැනේ සුබ ඔබට අනිවාර්යයෙන්ම ලබා දෙනවා කියලා. අර කලින් මම කුජග්‍රහයාගේ වීඩියෝ එකේ සඳහන් කරා කුජග්‍රහයා ඉන්න තැනට හතුරුකම් කරනවා, ඉන්න තැනට ප්‍රශ්න ඇති කරනවා කියලා. හැබැයි චන්ද්‍රයාගේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. චන්ද්‍රයා අපේ හැම වෙලාවෙම මනසට සහ සිතට තමයි කාරකත්වයේ මූලිකත්වය දරන්නේ. ඉතින් චන්ද්‍රයාගේ අපි බලන්න ඕන එකටම සුබ තත්ත්වය අසුබ තත්ත්වය කොහොමද කියලා. ඔබ අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් ඉතින් දැම්ම subscribe කරන්න. එය අපිට ලබා දෙන ඔබගේ සහයෝගය අනිවාර්යයෙන්ම වැදගත් නිසා. ඉතින් අපි මුලින්ම කතා කරමු චන්ද්‍රයා ඔබගේ ලග්නයට සුබේද්ද අසුබේද්ද කියලා අපි පරීක්ෂා කරගන්න තාමත් සරල උදාහරණ කීපයක් මම ඔබට දක්වනවා. එතකොට ඕගොල්ලොන්ටම බලා ගන්න පුළුවන් චන්ද්‍රයා ඔබගේ ලග්නයට සුබ ග්‍රහයක්ද කියලා. ඉතින් ඔබ මතක තබා ගත යුතුයි චන්ද්‍රයා ඔබගේ 6 8 12 වගේ භාවවල ස්ථානයක සිටින කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මම කියන මේ ගැටලු නැත්තම් පළවෙනි දේ තමයි ඔබගේ චන්ද්‍රයා 22 වෙනි දිරකානාධිපති හෝ 64 වෙනි නවාංශකාධිපති නොසිටීම. ඒකත් එක්තරා විදිය චන්ද්‍රයා පාපතර වීමේ එක් ලක්ෂණයක්. ඊට පස්සේ ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් ඔබගේ ලග්නයට බාධක ග්‍රහයෙක් නොවේ නම්. උදාහරණයක් ලෙස ගත්තොත් බාධක ග්‍රහයෙක් වෙන්නේ චන්ද්‍රයා වෘශ්චික ලග්නයට පමණයි. ඉතින් අනිත් ලග්න වලට එහෙම වෙන්නේ නැහැ. වෘශ්චික ලග්නයට පමණක් චන්ද්‍රයා කියන ග්‍රහයා අසුබ ඵල උදා කරලා දෙනවා. ඒ කියන්නේ වෘශ්චික ලග්නය නොවි ඔබගේ කේන්දරයේ වෘශ්චික ලග්නේ රාශියේ සටහන් වෙලා තිබෙනවා නම් එයත් එච්චර හොඳ පිහිටීමක් නෙමෙයි. හැබැයි ඔබගේ ලග්නේ වෙන්න පුළුවන් වෘශ්චික නැත්නම් රාශියේ චන්ද්‍රයා වෘශ්චික වෙලා නීච වෙන්න පුළුවන්. එතක බලන්න වෘශ්චික ලග්නේ චන්ද්‍රයා ඉන්නකොට ඔබ බලන්න කුජ මේෂ රාශිය වගේ තැම්පත් වෙලා තිබෙනවා නම් නැත්නම් චන්ද්‍රයාත් එක්කම තැම්පත් වෙලා තිබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් කුජ ග්‍රහයා කටක රාශිගතව සිටිනවා නම් අර චන්ද්‍රයාගේ අසුබ ඵල ඔබට පිරිනැමෙන්නේ නැහැ. ඒක මධ්‍යස්ථ ප්‍රතිඵලයක් තමයි ඔබට ලැබෙන්නේ. එතකොට තව කාරණාවක් ඔබට සඳහන් කරන්නම්. මම මේ කාරණා ඔබට තිරේ දමන්නම්. ඒක පැහැදිලි කරගන්න ඔබට පුළුවන් දැනුම හැටියට. උදාහරණයක් ලෙස ගත්තොත් ගුරු ඔබගේ කේන්දරයේ 10 වැන්නේ සිටිනවා කියලා හිතන්න. ඔබගේ ගුරු 1 ඉන්න පුළුවන්, 2 ඉන්න පුළුවන්, 3 ඉන්න පුළුවන්, 4 ඉන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඔබ ගුරු ඉන්න තැනේ ඉඳලා ගණන් කරන්න ගන්න. ගුරු ඉන්න තැන ඔබගේ 10 වැන්නේ නම් ගුරු ඉන්න තැන කොටුවට 10 වැන්න ඔබගේ ඔළුවෙන් අයින් කරගන්න ඕන. 10 වැන්නේ ඉන්න තැනට 1 කියලා සඳහන් කරන්න. එතකොට 10 වැන්න 1 තියෙන සඳහන් කරගෙන ඔබ කොටු ටික ගණන් කරගෙන යන්න 1 2 3 4 5 කියලා 9 වෙනි භාවයේ එතකොට එන්නේ 12 වෙනි මේ අංකයටයි. එතකොට එතනදී ඔබ බලන්න ගුරුගෙන් 1 කියලා ගණන් කරාන් පස්සේ ගුරුගෙන් 6 වෙනි කොටුවේ ඔබගේ ඉන්නවනම් ලග්නය කුමක් වුණත් කමන්නේ ගුරු ඔබගේ කොතන හිටියත් කමන්නේ ගුරු ඉන්න තැනින් ඔබ ගණන් කරගෙන යන්න. එතකොට ගුරු ඉන්න තැනින් 6 වෙනි භාවයේ ඔබගේ චන්ද්‍රයා ඉන්නවනම් 8 වෙනි භාවයේ චන්ද්‍රයා ඉන්නවනම් 12 වෙනි භාවයේ චන්ද්‍රයා ඉන්නවනම් ඒකත් අයහපත් ප්‍රතිඵල උදා කරන දෙන එක්තරා පාපකාරී වීමක් චන්ද්‍රයා. ඒ එක උදාහරණයක්. ඊට පස්සේ අපි හැම වෙලාවෙම කියනවා චන්ද්‍රයා පුරපක්ෂයේ අවපක්ෂයේ කියලා වර්ග දෙකකට සඳහන් කරනවා. පුරපක්ෂය කියන්නේ
අමාවක දවසේ ඉඳලා 15 පෝය දක්වා පිරෙන දවස් කිහිපයට තමයි අපි පුරපක්ෂය කියන්නේ. 15 පෝයදාට පහුවදා ඉඳන් ආයේ අමාවක වෙන දවසට තමයි අවපක්ෂය කියලා සඳහන් වෙන්නේ. ඒකත් ඔබට බලා ගන්න පුළුවන් ඔබගේ කේන්දරෙන් රවි ඉන්න තැනට රවි අපි උදාහරණයක් ලෙස කේන්ද්‍ර සටහනක් මා දක්වා තිබෙනවා. රවි 10 වැන්නේ තැම්පත් කරලා තිබෙනවා. රවි ඉන්න තැනට අංක 1 කියලා දාගෙන ඔබ දිගටම යන්න. එතකොට රවි 10 වැන්නේ ඉන්නවා. 9 වෙන්නට තමයි 12 වෙන්න වැටිලා තිබෙන්නේ. එතනදී රවිත් එක්ක චන්ද්‍රයා ඉන්නවා නම් ඒ අමාවක දවසක් වෙනවා. එතන ඉඳන් 2 3 4 5 6 7 කියන තැන්වල චන්ද්‍රයා ඉන්නවා නම් ඔබගේ කේන්දරේ ඒ චන්ද්‍රයා සුබ චන්ද්‍රයෙක්. ඒ කියන්නේ පුරපක්ෂයේ චන්ද්‍රයෙක්. ඉතින් ඒක ඔබට වාසනාවන්ත පිහිටීමක් වෙනවා. එතනින් එහාට 8 9 10 11 12 වගේ තැන්වල සහ රවිත් එක්ක චන්ද්‍රයා ඉන්නවා නම් ඒ ඔබට තේරුම් ගන්න වෙනවා මෙම චන්ද්‍රයා ඔබට අවපක්ෂයේ චන්ද්‍රයයි ඉන්නේ කියලා. එතකොට පුරපක්ෂයේ චන්ද්‍රයා හැම වෙලාවෙම ඔබට සුබඵල තමයි ගොඩක් වෙලාවට ඔබට එකතු කරන්නේ. අවපක්ෂයේ චන්ද්‍රයා ඔබට අසුබඵල තමයි ඇති කරන්නේ. එතකොට පුරපක්ෂයේ චන්ද්‍රයා කියන්නේ අපේ මව හා සමානයි. මව අපේ අම්මට තමයි චන්ද්‍රයාව සමාන කරලා තිබෙන්නේ. කාරකත්වයේ උසලන්නේ චන්ද්‍රයා මවට. ඉතින් අවපක්ෂයේ චන්ද්‍රයා සඳහන් කිරීම කරොත් කුඩම්ම විදිහට තමයි චන්ද්‍රයාව සලකන්නේ. ඔබගේ උදාහරණයක් ලෙස කිව්වොත් ඔබගේ තාත්තා පළවෙනි කසාදේ ඔබ පළවෙනි දරුවා වෙන්න පුළුවන්. එතකොට අම්මා ඉන්නවා. ටික කාලයක් අම්මත් එක්ක ජීවත් වෙනවා. ඊට පස්සේ අම්මා නැති වෙනවා මොකක් හරි එකකින්. නැත්නම් ඔබ හැර යනවා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තාත්තා තව කසාදයක් කරගන්නවා. ඊට පස්සේ ගේන්නේ වෙන කාන්තාවක්. එතකොට අම්මා වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ කුඩම්ම. එතකොට කුඩම්ම හැම වෙලාවම අම්මා වගේ සලකන්නේ නැහැ ඔබට. සමහරක් කුඩම්මලා අම්මා වගේ සලකන අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම තමයි චන්ද්‍රයත් අවපක්ෂයේ හිටියත් එයා සුබ භාවවලට උගේ නැකත් අධිපතියා ධන භාවවලට 5 11 වගේ යන හොඳ භාවවලට සම්බන්ධ වෙලා තිබෙනවා නම් අවපක්ෂයේ උනා ප්‍රශ්නයක් නැහැ. උගේ නැකත් අධිපතියා නිසා අනිවාර්යයෙන්ම සුබඵල එකතු කරනවා. ඒ වුණාට ඔබ මතක තබා ගන්න අවපක්ෂයේ චන්ද්‍රය හැම වෙලාවෙම අසුබ ඵල තමයි උදා කරන්නේ. ඒ වගේම රාහු, කේතු, රවි, ශනි යන ග්‍රහයන් එක්ක සංයෝග වෙලා ඉන්නවා නම් ඔන්න ඔබට ඒකත් චන්ද්‍රයා පාපකාරී වීමක්. ඉතින් ඒ වුණාට ඔබ කේන්දරයේ පරීක්ෂා කිරීමේදී ඕනම රාශියක අංශක 30ක් තිබෙනවා. ඒ අංශක 30 සමහර විට චන්ද්‍රයා පළවෙනි අංශකයේ ඉන්න පුළුවන්. ඊට පස්සේ ශනි 18 වෙනි 20 වෙනි ඔය වගේ 20 ගණන් වල වගේ අංශකවල ඉන්න පුළුවන්. එතකොට ඔබට පේන්නේ දල කේන්දරයේ දෙන්න යෝග වෙලා ඉන්නවා වගේ. එහෙම වුණාට අර මේ අංශක වලින් චන්ද්‍රයයි ශනි දුරස් වෙලා ඉන්න පුළුවන්. එතකොට කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඔබ රාහුයි, කේතුයි, ශනි, රවි වගේ ග්‍රහයොත් එක්ක චන්ද්‍රයා සම්බන්ධ වෙලා ඉන්නවද කියලා බලන්න. හැබැයි ඒක එක්තරා පොදු පලාපලයක් පමණයි. ඒකෙන්ම අපිට හරියට කියන්න බෑ මේ දෙන්න ග්‍රහය දෙන්නෙක් එක්ක සංයෝග වෙලා ඉන්නවා නම් ඒක මේ පාපකාරී වීමක් කියලා. ඒ වගේම චන්ද්‍රයා හැම වෙලාවෙම 6 8 12 වගේ ස්ථානයක සිටිනවා නම් ඒත් සුබ පිහිටීමක් නෙමෙයි. නමුත් පුරපක්ෂයේ චන්ද්‍රයා වෙලා සිටිනවා නම් සුබ තත්ත්වයක් උදා කරලා දෙනවා. එහෙනම් අපි දැන් යොමු වෙමු චන්ද්‍රයාගේ භාව 12 සම්බන්ධ තොරතුරු සඳහා. චන්ද්‍රයා පළවෙනි කොටුවේ ඉන්නවනම් ඔබගේ ලග්නේ ඉන්නවනම් ලෙහෙසියෙන්ම ජීවත් වෙන ප්‍රිය උපදවන ගතියක් දැකීමට තිබෙන රූපයක් යුත් සෞම්‍ය තැනෙක් වෙනවා. බොහොම සුදු කෙනෙක් වෙනවා. මූණ හරිම දැක්කහම
තව කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් චරිතයක් බවට පත් වෙනවා ඔබ චන්ද්‍රයා ලග්නයේ ඉන්නවා. වරින් වර උස් පහත් වෙන ලෞකික සැප සම්පත් ඇතින් යහපත් මානසික තත්ත්වෙන උසස් ඒදී විසලිවන්තව කටයුතු කරන පළතුරු කෑමට රුචිකත්වයක් දක්වන කෙනෙක් බවට ඔබ පත් වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් චන්ද්‍රයා ඔබගේ පළවෙනි කොටුවේ ඉන්නවා නම් එතකොට ඔබ ලස්සන කෙනෙක් වෙනවා. ඔබගේ ධනයෝග නැති වුණත් ඔබගේ කේන්දරයේ චන්ද්‍රයාගේ වාසිය ඔබට ගන්න පුළුවන් වෙනවා. එතකොට චන්ද්‍රයාට කෙලින්ම හත්වැන්නත් ලග්නේ ඉන්නවා නම් පේනවා. එතකොට ඔබට පුළුවන් වෙන ධනයෝග නැතත් ඔබ ඉන්න තැනින් උඩට එන්න. මොකද ඔබගේ මූණ අර පියකරු භාවය නිසා ඔබට හොඳ සහකරුවෙක් හෝ සහකාරියෙක් ලබා ගන්න පුළුවන් අර ඔබගේ තියෙන රූප ස්වභාවය හෝ ලස්සන නිසා. එතකොට ඔබට ඒ ලබා ගන්න සහකරුවා හෝ සහකාරිය ටිකක් ධනවත් කෙනෙක් වුණත් ඔබට අර එක්ක වුණත් විවාහ වෙන්න පුළුවන් අර ඔබගේ තියෙන අර මූණේ තියෙන සුන්දරත්වය නිසා. ඉතින් එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට පාප සංයෝග වෙලා හිටියේ නැත්තම්. පාප සංයෝග වෙලා අවචන්ද්‍රයා වගේ වෙලා හිටියොත් නම් ඔබට සුබඵල උදා කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස ගත්තොත් වෘශ්චික ලග්නයේ වෙලා චන්ද්‍රයා ඔබගේ පළවෙනි කොටුවේ ඉන්නවා කියන්නේ ඔබගේ මානසිකත්වයට සෞඛ්‍යයට ඉතාමත්ම අහිතකර පිහිටීමක්. එතකොට ඔබගේ ලස්සන පවා අඩු වෙන්න පුළුවන්. සුබ දෘෂ්ටියක් නැත්තම්. එහෙම වුණා කියලා අපිට ඒක හරියටම කියන්න බෑ. මොකද වෘශ්චික ලග්නයට ලග්නාධිපති කුජත් එක්ක සංයෝග වෙලා ඉන්නවනම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. කුජ ග්‍රහය සාමාන්‍යයෙන් 9 වෙන්නේ වගේ ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට කුජ ග්‍රහය කටක රාශි මේෂ රාශිය වගේ 6 වෙන්නේ වගේ තැම්පත් වෙලා ඉන්නවනම් ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මිථුන ලග්නයේ හිමි අයට චන්ද්‍රයා පළවෙන්නේ සිටීම අයහපත්. ඒක අනිවාර්යයෙන්ම තැම්පත් ධනයට ප්‍රශ්න ගැටලු ගේන මානසික මට්ටමට ඔබව පල්ලහැට දමන පිහිටීමක් මිථුන ලග්නයට. මිථුන ලග්නයේ හිමි කෙනෙක්ගේ චන්ද්‍රයා ලග්නයේ ඉන්නවා නම් ඔබ අනිවාර්යයෙන්ම චන්ද්‍රයාගෙන කේන්දර පරීක්ෂාවක් කරගන්න. මොකද මිථුන ලග්නයට චන්ද්‍රයා එකේ සිටීම අයහපත්. එතකොට ඔබගේ කුටුම්බස්ථානය කියන තැනත් ඔබගේ පෞල් ජීවිතයේ තියෙන තැනත් ගෘහ ජීවිතයේ කියන තැනත් මේ සියල්ලටම ප්‍රශ්න ඇති කරනවා මිථුන ලග්න හිමියන්ට චන්ද්‍රයා එකේ සිටීම. චන්ද්‍රයා දෙවෙන්නේ හිටිනවා නම් බොහෝ විට සුබඵල තමයි ලබා දෙන්නේ. ඊටමත් අන් අය වසඟ කරන මූණක් ලැබෙනවා ඔබට. ඒ වගේම ඇස් ටික අන් අය වසඟ කරන්න පුළුවන් ඔබගේ කතාව. එතකොට ඔබගේ දත් පෙළ ඊටමත් ලස්සන කෙනෙක් වෙනවා. දත් ටික පවා ඔබගේ මූණ පවා මුළු ඇඟ පවා රතු වෙන්න පුළුවන්. යහපත් දරු පවුලක් ඔබට ලැබෙනවා. ඒ වගේම ඔබගේ ගෘහ ජීවිතය ගත කරද්දී ඔබගේ විවාහ හෝ සහකාරියකින් ඔබට ගෞරවයක් තමයි ලැබෙන්නේ. ඒ වගේම චන්ද්‍රයා සුබ ස්ථානයක සිටිනවා නම් සුබ ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ධනය අතින් පොඩ්ඩක් ධනය අඩු වෙන්න වැඩි වෙන්න වගේ තත්ත්වයක් බලනවා. හැබැයි චන්ද්‍රයා පීඩා වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබට උගුරු යමාරු සෙන්ගෙඩි වගේ තත්ත්ව ඇති වෙනවා. සෙම අධික තත්ත්වයක් ඇති වෙනවා. චන්ද්‍රයා පීඩා වෙලා ඉන්නවා නම් මම වර උදාහරණයක් ලෙස කිව්වොත් පාප පීඩිත වෙලා ඉන්නවා නම් චන්ද්‍රයා ඔය තත්ත්වය වර්ධනය වීමක් වෙනවා. එතකොට ඔබගේ තැම්පත් ධනය කියන තැනට දෙවැන්න ඔබගේ තැම්පත් ධනය කියන තැනට අනිවාර්යයෙන්ම ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම වෘෂභ ලග්නයේ කෙනෙක්ගේ චන්ද්‍රයා දෙවැන්නේ තැම්පත් වෙලා තිබෙනවා නම් ඔබගේ සහෝදරයා ඔබගේ හැකියාවන් ආයුෂය කියන තැන්වලට අනිවාර්යයෙන්ම අහපතක් කරනවා. එතකොට සහෝදරයන්ට හොඳ කාරණාවක් නෙමෙයි වෘෂභ ලග්නයේ හිමියන්ට. ඒ වගේම තමන්ගේ තියෙන කුසලතාවයක් හැකියාවක් ඒ වගේ දේවල් වලටත් චන්ද්‍රයා වෘෂභ ලග්න හිමියන්ගේ දෙවැන්නේ සිටිනවා නම් ඒක ගැටලුකාරී තත්ත්වයක් වෙනවා. වෘෂභ ලග්නයට පමණයි චන්ද්‍රයා දෙවැන්නට අසුබ වන්නේ. අපි චන්ද්‍රයා තුන්වැන්නට සඳහන් කරොත් චන්ද්‍රයා තුන්වැන්නේ නම් යහපත් සහෝදර සහෝදරියන් ඇති කරනවා වගේම උසස් ඉගෙනීම ලබා දෙනවා. වස්තුවද ලබා දෙනවා. යහපත් භාර්යාවක් හෝ ස්වාමියෙක් ලැබෙනවා. රටවල් වලට ඇවිදිල්ලට ඔබ ප්‍රිය කෙනෙක් වෙනවා.
චර රාශියක් නම් එය එසේම වෙනවා. සෙම් සහිත මහත් වූ ශරීරයක් වෙනවා. කාම ආශාව අධික වෙනවා. ඒ වගේම වර්ගයාගේ ප්‍රධානියෙක් වෙනවා. චන්ද්‍රයා තුන්වැන්නේ සිටිනවා. හැබැයි චන්ද්‍රයා මේෂ ලග්න හිමියගේ චන්ද්‍රයා තුන්වැන්නේ සිටිනවා නම් ගේදොර යාන වාහන ඉඩකඩම් පිළිබඳ අනිවාර්යයෙන්ම ගැටලු ඇති කරනවා චන්ද්‍රයා තුන්වැන්නට. මේෂ ලග්න හිමියට පමණයි චන්ද්‍රයා තුන්වැන්නට අසුබ නැත්තම් අනිත් ලග්න හිමියන්ට පාපකාරී වෙලා නැත්තම් අනිවාර්යයෙන් ඔබට සුබඵල ඇති කරනවා. චන්ද්‍රයා හතරවැන්නට තමයි සුබම ස්ථානය ලෙස සඳහන් වෙන්නේ ජ්‍යොතිෂ පොත්පත්වල. චන්ද්‍රයා හතරවැන්නට සියලු සැප සම්පත් ලබා දෙන ග්‍රහයා බවට මූලිකත්වය දරනවා. යහපත් නිවාස, ගේදොර, ඉඩකඩම්, යාන වාහන වගේම ජීවිතයේ පසු කාලෙත් මහලු වයසෙත් සැපෙන් හා ප්‍රසිද්ධියෙන් යුක්තව ගත වෙන්නට මෙම පිහිටීම වාසනාවන්ත පිහිටීමක් වෙනවා. මව් පාර්ශවයේ නෑදෑයන්ගේ හොඳ හිත හා එම පාර්ශවයේ දේපලවලට හිමිකාරයා වෙනවා. ගමන් බිමන් යාමටද වාහන ලැබෙනවා. ඒ වගේම සුපෝපභෝගී ජීවිතයක් ගත කිරීමටද ඔබට වාසනාවන්ත පිහිටීමක් වෙනවා චන්ද්‍රයා හතරවැන්නේ සිටිනවා නම්. හැබැයි චන්ද්‍රයා අවපක්ෂ වෙලා පාප පීඩිත වෙලා සිටිනවා නම් ඔබට පපුවේ සෙම ආධික තත්ත්වයක් උදා වෙනවා. වගේම මව් පාර්ශවයෙන් විරෝධයක් ඇති වෙනවා. ඔබට එතකොට දේපල ඉඩකඩම් යාන වාහන කියන මේ හතරවෙනි කොටුවට ඒකෙන් අනිත් පැත්තට ඒවා නොලැබීමේ පැත්තට තමයි ගමන් කරන්නේ. එතකොට ඔබට ගේදොර ඉඩකඩම් හින්දා මානසික සිත් ඇවුලක් ඇති කරන්න බලනවා. ඒ වගේම චන්ද්‍රයා කියන ග්‍රහයා හතරවෙනි භාවයෙන්දී හැම වෙලාවෙම කවුරු හරි ඔබට බැන්නත් ඔබ ඒක විනාඩි 5කින් 10කින් අමතක කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තව කාරණාවක් කිව්වොත් චන්ද්‍රයා හතරවැන්නේ ඉන්නවා නම් ඔබ එක තැනක ඉන්න පොඩ්ඩක් කැමැති නැති ගතියක් පෙන්눔 කරනවා. එක නිවාසයක ඒක පොඩ්ඩක් ඔබගේ දීපල ඉඩකඩම් යාන වාහන පැත්තට පොඩි ගැටලුකාරී තත්ත්වයක් වෙනවා. ඔබ වාහනයක් පාවිච්චි කරනවා නම් ටික කාලයක් ඇද්දී ඔබ මේ වාහනේ හරියන්නේ නැහැ කියලා වෙන වාහනයක් මාරු කරනවා. ඔබ නිවසක සිටිනවා නම් ඔබ මේ නිවස මට හරියන්නේ නැහැ, මේකෙන් එච්චර මට සුබයක් නැහැ, ඔබ මම අලුත් නිවසක් හදනවා, අලුත් නිවසකට යනවා කියන අර හැඟීම ඔබට සැරෙන් සැරේ ඉස්මතු කරලා දෙනවා. නිතරම ඔබගේ හිතේ තියෙන සිතුවිලි හැම වෙලාවෙම වෙනස් කරනවා. අන්න ඒක තමයි ගැටලුව තිබෙන්නේ. හැබැයි සුබවාදීව සිටිනවා නම් එහෙම වෙන එක අඩුයි. හැබැයි අසුබවාදීව චන්ද්‍රයා හතරවැන්නේ සිටිනවා නම් විශේෂයෙන්ම සිංහ ලග්න හිමියෙක්ගේ චන්ද්‍රයා හතරවැන්නේ සිටිනවා නම් ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන කියන පැත්තට ඔබට පොඩ්ඩක් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම මීන ලග්න හිමියෙක්ගේ අනිවාර්යයෙන්ම චන්ද්‍රයා හතරවැන්නේ ඉන්නවා නම් දරු සම්පත් පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා ගැන ගැටලු ඇති කර ගැනීමෙන් සිත් ඇවුලෙන් ඉන්න තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම ඔබට පෙර පිනෙන් ලැබෙන දේවල් ගැනත් පොඩි ගැටලුවක් ඇති වෙනවා. ඒ කියන්නේ මීන ලග්න හිමියට පමණයි එම ගැටලුව ඇති වෙන්නේ චන්ද්‍රයා හතරවැන්නේ සිටිනවා නම්. සිංහ ලග්න හිමියන්ටත් එය පොදුව බලපානවා. නමුත් චන්ද්‍රයා හතරවැන්නේ සිටිනවා නම් සිංහ ලග්න හිමියෙක්ගේ අම්මා ඔබට වැඩිපුර ආදරය කරන චරිතයක් බවට පත් වෙනවා. චන්ද්‍රයා පස්වෙනි භාවයට. චන්ද්‍රයා පස්වෙනි භාවයට නම් බොහෝ දරුවන් ලැබෙනවා. ඒ වගේම පුරුෂ වීරිය ඇති කෙනෙක් බවට පත් වෙනවා. අධික කාම ආශාව ඇති කරනවා. ඉගෙනීමට යහපත ලබා දෙනවා. දිනුම් සහිත ක්‍රීඩා, සූදු වගේ ක්‍රීඩා වලින් ඔබට ජයග්‍රහණය ලැබෙනවා. ඒ කියන්නේ ලොතරැයි වගේ වාසනාව වගේ තත්ත්වයක් ඔබට උරුමකම් ලැබෙනවා. මේ චන්ද්‍රයා පස්වෙන්නේ ඉන්නවනම් හොඳ හික්මීමකින් යුක්ත කෙනෙක් වෙනවා. බඩේ ආමාශයේ තෙත ගතිය වැඩි නිසා රෝග සාදන්න පුරුවන් දුර්වල චන්ද්‍රයා නම් එය එසේම වෙනවා. ඉතින් පස්වෙන්නේ සිටිනවා නම් චන්ද්‍රයා සුබ පිහිටීමක්. චන්ද්‍රයා
හැම වෙලාවෙම හැම භාවයකටම සුබඵල තමයි නිකුත් කරන්නේ. ඉතින් ඔබ පස්වෙනි භාවයේ චන්ද්‍රයා ඉන්නවනම් කිසි ගැටලුවක් නැහැ. කුම්භ ලග්න හිමියෙක්ගේ වගේ චන්ද්‍රයා පස්වෙනි භාවයේ සිටිනවා නම් සතුරු කරදර ලෙඩ රෝග කියන පැති වර්ධනය කරන්නේ ඒවා පුළුවන් තරම් අඩු කරන්න බලනවා. හැබැයි අවපක්ෂයේ වුණොත් ඒ தත්ත්වය වැඩි කරනවා. හැබැයි සුභවාදීව කුම්භ ලග්න හිමියෙක්ගේ චන්ද්‍රයා පස්වෙනි භාවයේ සිටිනවා නම් සතුරු කරදර නැති ලෙඩ රෝග නැති හොඳ කල් ගෙවීමට හොඳින් ජීවත් වීමට වාසනාවන්ත පිහිටීමක් වෙනවා කුම්භ ලග්න හිමියන්ට. චන්ද්‍රයා 6 වෙනි කොටුවට චන්ද්‍රයා 6ට නම් සුබ නැත. නිතර රෝගී වෙනවා. විශේෂයෙන් බාල කාලයේ රෝගී තත්ත්වය වැඩිපුර දක්නට ලැබෙනවා. බඩේ අමාරු ඒ වගේම ශක්තිය පිරිහිණු කෙනෙක් වෙනවා. ඇති කරනවා. පැණි රස කෑම වලට ප්‍රියජනක කෙනෙක් වෙනවා. 6 වෙන්නේ චන්ද්‍රයා සුබ ඵල වලට වඩා අසුබ ඵල ලබා දෙන විදියට තමයි සඳහන් කරන්නේ. ඒ වගේම පැණි රස කෑමේදී ඔබ චන්ද්‍රයා ඔබගේ 6 වෙන්නේ සිටිනවා නම් ඔබ පරිස්සම් වෙන්න වෙනවා. මොකද පැණි රස කෑම නිසා ඔබට අනිවාර්යෙන්ම සීනි අමාරු වගේ රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එම නිසා ඔබට කාලාන්තරයක් තිස්සේ දුක් විඳින දියවැඩියා වගේ රෝගීකින් තත්ත්වයකින් පීඩා වෙන්න පුළුවන්. නමුත් සුබ තත්ත්වයේ සිටිනවා නම් චන්ද්‍රයා 6 වෙන්නේ ඔබට සතුරු කරදර ආවත් එන්නේ බොහෝම බොළඳ සතුරු කරදර. ඒ කියන්නේ මොනවාද? අර S2කින් කටින් ඒ වගේ කියන පුද්ගලයෝ තමයි ඔබට ඉන්නේ. අර එලිපිට ඔබට ගහන්න ඉන්නේ නැහැ. අර දිය යටින් ගින්දර ගෙනියනවා කියන්නේ. අන්න ඒ වගේ සතුරු තමයි එන්නේ. සුබ විදිහට ඉන්නවා නම් ඉතින් ඒක ඇත්තටම හොඳයි. මොකද අපිත් එක්ක විරුද්ධවාදීන් නැති තරමට අපේ ජීවිතේ සුන්දර වෙනවා. ඉතින් චන්ද්‍රයා 6 වෙනි භාවයටත් සුබඵල ලබා දෙනවා. පාපකාරී වෙලා නැත්තම් පාපකාරී නොත් අර අසුබ ඵල තමයි මං කියපු අසුබ ඵල තමයි නිකුත් කරන්නේ. ඒ වගේම 6 වෙනි භාවයේ මකර ලග්න හිමියන්ට චන්ද්‍රයා 6 වෙන්නේ සිටිනවා නම් විවාහය සහ හවුල් ව්‍යාපාරවලට ගැටලු ඇති කිරීමේ පිහිටීමක් වෙනවා. ඒ නිසා මකර ලග්න හිමියන්ට පමණයි චන්ද්‍රයා අසුභකාරී තත්ත්වයක් තිබෙන්නේ 6 වෙන්නට. චන්ද්‍රයා 7 වෙන්නට චන්ද්‍රයා 7 වෙන්නේ නම් විවාහය ඉක්මනින් කරනවා. ශනිගේ දෘෂ්ටියක් ලද නම් එය එසේ නොවෙනවා. චන්ද්‍රයයි ශනි වගේ ග්‍රහයත් එක්ක සංයෝග වෙලා 7 වෙන්නේ සිටිනවා නම් විවාහයට පොඩ්ඩක් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් 8 වෙන්නේ ශනි බුධ වගේ ග්‍රහයොත් එක්ක චන්ද්‍රයා 7 වෙන්නේ ඉද්දී ඔබගේ කේන්දරය ඔබ පරික්ෂා කරලා බලන්න. ශනි වගේ බුධ වගේ ග්‍රහයෝ 8 වෙනි භාවයේ ඉන්නවා නම් ඔබගේ විවාහයට එච්චර ගැටලු ගොඩාක් ඇති කරන පිහිටීමක් වෙනවා. එතකොට ඒ වගේම තමයි රවි චන්ද්‍රයා ඉන්නවා නම් එතනත් පොඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. පාපකාරී වෙලා නම් අර මම කිව්වා වගේ අවපක්ෂයේ වෙලා නම් චන්ද්‍රයා ඔබට සුබඵල ලබා දෙන්නේ 22 වෙනි දිරකානාධිපති 64 වෙනි නවාංශකාධිපති වෙලා චන්ද්‍රයා ඔබගේ 7 වෙනි භාවයේ සිටිනවා නම් එය ඇත්තටම අයහපත් විවාහයෙන් නිසා ඔබට දුක් විඳින මානසික ප්‍රශ්න ඇති කරන ජීවිත කාලයේම ඔබට මැරී යන තෙක් විවාහය නිසා ඔබට සිත් ඇවුලින් ගත කිරීමට දෙයක් වෙනවා මේ චන්ද්‍රයා 7 සිටීම. පාපකාරී වෙලා නැත්තම් අනිවාර්යයෙන්ම ඔබට ලස්සන ප්‍රියජනක සුරූපී බිරිඳක් හෝ ස්වාමි පුරුෂයෙක් ලැබීමේ අවස්ථාව ලැබෙනවා මේ චන්ද්‍රයා 7 ඉන්නවනම් සුබ පැත්තට. අපි හිතමුකෝ කටක වෙලා වෘෂභ වෙලා චන්ද්‍රයා 7 ඉන්නවනම් ඔබට ලස්සන ප්‍රියජනක කෙනෙක් තමයි අනිවාර්යයෙන්ම ලැබෙන්නේ. එහෙම නැතත් ඔබට චන්ද්‍රයා 7 වෙන්නේ ඉන්නවනම් ලස්සන ප්‍රියජනක කෙනෙක් තමයි. ඒ தත්ත්වය වැඩි වෙනවා කටක හෝ වෘෂභ වෙලා චන්ද්‍රයා 7 සිටිනවා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. ඒ තුලිනුත් විවාහය තුලිනුත් මානසික අසහනිකාරී තත්ත්වයක් ඇති වෙනවා. අර පාප පීඩිත වෙලා අවපක්ෂේ චන්ද්‍රයා වගේ වෙලා සිටිනවා නම් එහෙමනම් ඔබට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම විශේෂ කාරණාවක් තිබෙනවා. 7 වෙනි කොටුවට ධනු ලග්න හිමියෙක්ට නම් මේ වගේ චන්ද්‍රයා පිහිටලා තිබෙන්නේ හදිසි ධනය සහ ආයුෂය කියන පැත්තට අනතුරු පැත්තට පොඩ්ඩක්
ගැටලුකාරී තත්ත්වයක් උදා කරලා දෙනවා ධනු ලග්න හිමියෙක්ට පමණයි මේක. එතකොට ඔබට හදිසියේ යම්සි මවගෙන් හෝ තාත්තගෙන් හදිසියෙන් දේවල් ඉඩකඩම් යාන වාහන මොන හරි දෙයක් ලැබෙන්න තිබෙනවා නම් ඒව පොඩ්ඩක් අර බාධා ඇති වෙනවා මේ චන්ද්‍රයා 7 සිටීම. එය සිදුවන්නේ ධනු ලග්න හිමියෙක්ට පමණක් බව ඔබ මතක තබා ගන්න. චන්ද්‍රයා 8ට ඊ타ත්ම නරකයි. අකාලේ ජීවිත හානි කරන අයගේ බොහෝ විට චන්ද්‍රයා 8 වෙන්නේ සිවිනවා. ඔබ දැකලා ඇති සිවිදි විහානි කරනවා ප්‍රේම සම්බන්ධතා නිසා. එවැනි අයගේ බොහෝ දුරට චන්ද්‍රයා 8 වෙන්නේ තමයි ඉන්නේ. බොහෝ දුරට චන්ද්‍රයා කේතුත් වගේ ග්‍රහයක් එක්ක සංයෝග වෙලා තිබෙනවනම් චන්ද්‍රයා රාහුත් එක්ක වගේ සංයෝගයක් වෙලා තිබෙනවා නම් ඔන්න මේ தත්ත්වයේ වැඩිවීමක් දක්වලා ලැබෙනවා. ඊ타ත්ම කලාතුරකින් තමයි මේ චන්ද්‍රයා 8 වෙන්නට සුබඵල ලබා දෙන්නේ. විවාහයෙන් දායාද ගත සම්බන්ධ කටයුතු වලදී ලාභ ලැබෙනවා. ස්වකීය මහත් දසාවේදී හෝ බොහෝ විට මරණය පවා ලබා දෙන්න පුළුවන් මේ චන්ද්‍රයා 8 සිටීම. ඒ වගේම ඔබට මතක් කරන්න ඕන පුරපක්ෂයේ වෙලා වගේ කටක රාශිය වෙලා වෘෂභ රාශිය වෙලා වගේ චන්ද්‍රයා 8 සිටිනවා නම් ඒ තරම් අසුබ බල ලබා දෙන්නේ නැහැ. සමහර විට අසුබ ඵල වෙනුවට ඔබට අනිවාර්යයෙන්ම එක්තරා විදිහක උන්නු තැනින් නැගිටින්න. ඒ කියන්නේ හදිසිය ලොතරයි ඇදුමක් වෙලා නැත්තම් තාත්තගේ පැත්තෙන් ඔබට දීපලක් එකපාරට ලැබිලා ඔබ කෝටිපතිය වෙලා ඔබගේ මානසික තත්ත්වය ඒ තුලින් නැගී සිටින ක්‍රියාවලියක් වෙන්නත් පුළුවන් මේ චන්ද්‍රයා 8 වෙන්නේ සිටීම. අපිට හරියටම චන්ද්‍රයා 8 වෙන්නේ සිටීමෙන් අසුබමයි කියන්න බෑ. 20%කට 30%කට වගේ සුබඵල අනිවාර්යයෙන්ම නිකුත් කරනවා. ඒ වගේම වෘශ්චික ලග්න හිමියන්ටත් මෙය ඊටමයි මේ එතකොට අර පියාට පොඩ්ඩක් අනතුරුදායක පැත්ත වැඩි වෘශ්චික ලග්න හිමියන්ගේ චන්ද්‍රයා 8 වෙන්නේ සිටිනවා නම් හැබැයි පියාගේ අභාවයෙන් පසුව පියාගෙන් පැත්තෙන් මොන හරි ඔබට දෙයක් ලැබෙන්න තිබෙනවා. ඒක ලැබීමට ඔන්න උපකාරයක් වෙනවා චන්ද්‍රයා 8 සිටීම. හැබැයි පියාට නම් අර ආයුෂය සම්බන්ධ කියන කාරණාවලට නම් පියාට නම් සුබභාවයක් නැහැ. එතකොට ඔබගේ වෘශ්චික ලග්න හිමියන්ගේ චන්ද්‍රයා 8 වෙන්නේ සිටින ගමන් රවි ග්‍රහය 2 වෙන්න 7 වෙන්න ඒ වගේම 8 වෙන්න 12 වෙන්න ඒ වගේ සිටිනවා නම් ඔබ අනිවාර්යයෙන්ම කේන්දර පරීක්ෂාවක් කරගන්න. පියාට අනිවාර්යයෙන්ම විපත් කරදර උදා කරලා දෙනවා මේ චන්ද්‍රයා 8 වෙන්නේ සිටීම. ඒ නිසා ඒක වෘශ්චික ලග්න හිමියන්ට විතරයි. අනිත් අයට ගැටලුවක් නැහැ. මවගේ පාර්ශවයටත් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා වෘශ්චික ලග්න හිමියන්ගේ චන්ද්‍රයා 8 සිටීම. චන්ද්‍රයා 9 වෙන්නට චන්ද්‍රයා 9 වෙන්නේ නම් ඊටාම සුබ වෙනවා. ආගමික භක්තිවන්ත වූද වැඩිහිටියන්ට හිතවත් වූද යහපත් කෙනෙක් වෙනවා. දියුණුව පිණිස විදේශ සංචාර වලට යන්න පුළුවන්කම ලැබෙනවා. පිටරට රස්සාවල් වලට යෑමේ හැකියාවක් ලැබෙනවා මේ චන්ද්‍රයා 9 වෙනි භාවයේ සිටිනවා නම්. ඔන්න ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් සිටිනවා නම් ඔබගේ චන්ද්‍රයා 9 වෙනි භාවයේ සිටිනවාද කියලා පරීක්ෂා කරගන්න. ඒ ඊ타මත්ම යහපත් පිහිටීමක් විදේශගත වීම වලට. ඒ වගේම පිය උපදවන යහපත් ශරීරයක් වෙනවා මේ චන්ද්‍රයා 9 වෙනි භාවයේදී. නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබෙනවා. පාපෙහි නොයද සිටියොත් අන් අයගෙන් පවා ඔබට වැදුම් පිදුම් ලැබීමේ වාසනාවත්ම හිමිකමක් ලැබෙනවා. ඒ වගේම ලී කැටයම් ඒ වගේම රූප පිළිම වගේ සාධන දේවල් වලට මේ ඊ타මත්ම අර අපි කියන කෞශල්‍යකින් යුත් කෙනෙක් වෙනවා. ඒ වගේම පුණ්‍ය කටයුතු වලට කැමැති වූ මව්පියන්ට දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගරු කරන කෙනෙක් බවට පත් වෙනවා චන්ද්‍රයා සිටීමේ නම්. ඒ වගේම පෙර පිනෙන් නිරාසයෙන්ම ඔබට අනිවාර්යයෙන්ම ගේ දොර ඉඩකඩම් යාන වාහන පියාගේ පැත්තෙන් ලැබෙන්න තියෙන දේවල් අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා. ඒ වගේම පියාගේ පැත්තෙන් ඔබගේ පවුලෙන් 9 වෙන්නේ ඔබගේ චන්ද්‍රයා ඉන්න නම් පවුලේ අනිවාර්යයෙන්ම ඔබට ගෑනු ළමෙක් වෙන්නත් පුළුවන් පිරිමි ළමෙක් වෙන්නත් පුළුවන්. ඔබට තමයි වැඩිපුරම ආකර්ෂණය ලැබෙන්නේ ඔබේ පවුලෙන්. චන්ද්‍රයා 9 වෙන්නේ සිටිනවා නම්. චන්ද්‍රයා 9 වෙන්නේ වගේම සිකුරු 9 වෙන්නේ හිටියත් ඒ විදිහමයි. ඉතින් චන්ද්‍රයා 9 වෙන්නේ සිටියත් ඔන්න සුබඵල තමයි ලබා දෙන්නේ
චන්ද්‍රයා 9 වෙන්නේ සිටීම. හැබැයි මතක තබා ගත යුතු කාරණාවක් තිබෙනවා ඔබට මම සඳහන් කරන්නම්. තුලා ලග්න හිමියෙක්ගේ චන්ද්‍රයා 9 වෙන්නේ සිටිනවා නම් ඔන්න එයනම් සුබඵල උදා කරන්නේ නැහැ. ඔබගේ රැකියාවට කර්මස්ථානයට නිතර ගැටලුකාරී තත්ත්ව ඇති වෙනවා මේ චන්ද්‍රයා 9 වෙන්නේ සිටිනවා නම්. එතකොට ඔබගේ පියාටත් ගැටලු වෙනවා. පියාගෙනුත් ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන්. විශාල ප්‍රශ්න කරදර වලට මුහුණ පාන්න වෙනවා මේ තුලා ලග්න හිමියෙක්ගේ චන්ද්‍රයා 9 වේ සිටිනවා නම්. ඒ කියන්නේ චන්ද්‍රයා තුලා ලග්න හිමියෙක්ගේ 9 වෙන්නේ කොටුවේ ඉන්නවා නම් සුබඵල ලබා දෙන්නේ නැහැ. අසුබඵල තමයි ගොඩක් දුරට ලබා දෙන්නේ. හැබැයි පුරපක්ෂයේ වෙලා හොඳ ග්‍රහයේ දෘෂ්ටියක් ලැබ සිටියොත් චන්ද්‍රයාගේ නැකත් අධිපතිය හොඳ භාවයක තැම්පත් වෙලා සිටියොත් මේ අසුබඵල ලැබෙන්නේ නැහැ. සුබඵල තමයි ලැබෙන්නේ. නමුත් තුලා ලග්න හිමියට චන්ද්‍රයා 9 වෙන්නේ සිටීම එච්චර සුබ නැහැ. පාපකාරී ගති වැඩි වුණොත් ඔබට තාත්තගේ පැත්තෙන් විරෝධය එල්ල වෙන්නත් පුළුවන්. ඒ වගේම තාත්තගේ තියෙන දේපල ඉඩකඩම් යාන වාහන කියන ලැබීම් වලට ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. චන්ද්‍රයා 9 වෙන්නේ සිටිනවා නම්. චන්ද්‍රයා 10 වෙන්නට චන්ද්‍රයා 10 නම් වස්තුව සම්පත් ධනයද ලබා දෙනවා. ඊටාත්ම යහපත් රැකිරක්ෂා. ඒ කියන්නේ සුභෝභෝගී රැකිරක්ෂාවක් තමයි ඔබට ලැබෙන්නේ. අර වෙහෙස මහසි වෙන්නේ නැති අර සුභෝභෝගී ඉන්න අර අපි කියන්නේ පුටුවක වාඩි වෙලා කරන්න පුළුවන් රස්සාවක් කියලා. අන්න ඒ වගේ රස්සාවක් තමයි ඔබට ලැබෙන්නේ. හැබැයි රැකියාවේ වෙනස් වීම සිදු වෙන්න පුළුවන්. මොකද චන්ද්‍රයා 10 වෙන්නේ සිටිනවා නම්. දැන් ඔබට හිතෙන්න පුළුවන් චන්ද්‍රයා 10 වෙන්නේ සිටිද්දී ඔබ කාලයක් කොච්චර හොඳ රස්සාවක් වුණත් ඔබට මානසික තත්ත්වය එනවා මේ රැකියාව මට හරියන්නේ නැහැ. මම මේ රැකියාව මාරු කරගන්න ඕන. මට මීට වඩා හොඳ රැකියාවක් තියෙනවා. මේ ඉන්න අයත් එක්ක මට වැඩ කරන්න. අන්න ඒ වගේ අර මනසට ඒ වගේ සිතුවිලි එන්න පුළුවන් මේ චන්ද්‍රයා 10 වෙන්නේ සිටිනවා නම්. ඒක අර චන්ද්‍රයා සිටින නිසා පාපකාරී ගති වෙලා හිටියොත් නම් මේ තත්ත්වය ගොඩාක් වැඩි වෙනවා. ඒ වගේම එහෙම නැත්තම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දෙමව්පියන්ට යහපත් තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම ඇවිදීම සහිත ආරක්ෂාවට ඉතාමත් යහපතක් වෙනවා චන්ද්‍රයා 10 වෙන්නේ සිටිනවා නම්. ඒ වගේම මතක් කරන්න ඕන 10 ඔබ කන්‍යා ලග්න හිමියෙක්ගේ නම් ඔබගේ සියලුම ආදායම් ලැබීම් වලට වගේම ඔබගේ මිතුරු සම්පත් ඒ වගේම ඔබත් එක්ක ආශ්‍රය කරන අය පවා ඔබට විරුද්ධවාදී වෙන්න පුළුවන්. මේ தත්ත්වයේ චන්ද්‍රයා 10 වෙන්නේ සිටිනවා නම් එය කන්‍යා ලග්න හිමියට විතරයි වළංගු වන්නේ. සියලුම ලැබීම් වලට තමයි බාධාව ඇති කරන්නේ. හැබැයි සුබ දෘෂ්ටියක් ලැබව හිටියොත් ඒ 10 වෙන්නේ ඔය මම කියපු කාරණා ලැබෙන්නේ නැහැ. ඔබට සුබඵල තමයි ලැබෙන්නේ. චන්ද්‍රයා 11 වෙන්නේ නම් චන්ද්‍රයා 11 වෙන්නේ නම් සිටියේදී උපන් වූවන්ට විශාල මිත්‍ර පිරිසක් ඔන්න ලැබෙනවා. ඒත් සියල්ලෝම ස්ථීර මිත්‍රයෝ නෙවෙයි. ඒ කියන්නේ මොකද්ද? ඔබට යාළුවෝ කාලෙන් කාලෙට ලැබෙනවා. හැබැයි ඔවුන් සැරෙන් සැරේ වෙනස් වී යනවා. ඔවුන් ස්ථීරව ඉන්නේ නැහැ. ඔබ දැන් අබ යාළුවෝ කියලා කියන්නකෝ උපතේදී ඉඳලා සහ විපතේදී දක්වාම යාළුවෝ ටිකක් ඔබගේ ඉන්නවා කියලා ඔබ හිතනවා. හැබැයි ඔබ රස්සාවකට ගියත් එතන ඒ යාළුවෝ ඒ රස්සාව කරනකම් විතරයි. එතනින් පස්සේ නැහැ. ඔබගේ පාසලේ වෙන්න පුළුවන් වෙන සමාගමක ඕන දෙයක ඔබ ඇති කරගන්න යාළුවෝ බොහොම తాවකාලිකයි. මිතුරෝ ඉන්නවා ඔබට නැතුව නෙමෙයි. හැබැයි ඒ මිතුරු తాවකාලිකයි. ටික කාලයක් ආශ්‍රය කරලා ටික කාලෙකින් ඒගොල්ලෝ ඔබව අතහැර යනවා. නැත්නම් ඔබ අතහරිනවා උඹ. ඒ වගේම අමුදරුවන්ට නම් හොඳ තත්ත්වයක් තිබෙනවා. ඔබගේ දරුවන්ට ඉතාමත් හොඳ තත්ත්වයක් වෙනවා. ඒ වගේම ව්‍යාපාරයෙන් වැඩිහිටියන්ගෙන් ලාභ ලැබෙනවා. ස්ත්‍රී පාර්ශවයේදී අන්න ඔබට පිරිමි කෙනෙක්ගේ චන්ද්‍රයා ඔන්න 12 මේ 11 සමාවන්න 11 වෙන්නේ චන්ද්‍රයා සිටිනවා නම් ඔබ පිරිමි පුද්ගලයෙක් නම් ඔන්න ඔබට වාසනාවන්ත පිහිටීමක් මේම කාරණාව. සිංහ ලග්න හිමියටත් සුබ තත්ත්වයක් තමයි තිබෙන්නේ.
ඒ කියන්නේ ඔබ ආශ්‍රය කරන ගෑනු ළමයි වෙන්න පුළුවන්, පිරිමි ළමයි වෙන්න පුළුවන්. ඒ අයගෙන් ඔබට ප්‍රසාද තමයි ඔබට ලැබෙන්නේ. ඒගොල්ලන්ගෙන් ආධාර උපකාරත් ලැබෙනවා මේ චන්ද්‍රයා 11 වෙන්නේ සිටිනවා නම්. ඒ වගේම ලැජ්ජා බය ඇති කෙනෙක් වෙනවා. යහපත් යාන වාහන ලැබෙනවා. සෑම අතින්ම වාසනාවන්ත පිහිටීමක් වෙනවා. හැබැයි සිංහ ලග්න හිමියෙක්ගේ වගේ චන්ද්‍රයා සිටිනවා නම් ටිකක් ලෝභ වෙන්නත් පුළුවන් මේ චන්ද්‍රයාගේ පිහිටීම. හැබැයි චන්ද්‍රයා 11 වෙන්නේ නම් අනිවාර්යයෙන්ම සුබඵල තමයි ඔබට ලබා දෙන්නේ. කාරී වෙලා සිටිනවා නම්, අවපක්ෂයේ සඳු වෙලා සිටිනවා නම් ඔබට මේ කී කාරණාවලින් අනිත් පැත්ත තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ ඔබට මිතුරොත් නැහැ, ඒ වගේම සතුරොත් නැහැ. ඔබට අර කියන යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් ඒවා ලැබෙන්නේත් නැහැ. ඒ කිසිම දෙයක් ඔබට ලැබෙන්නේ නැහැ. ඒ වලින් අසුබ පැත්ත තමයි වර්ධනය කරන්නේ. ඒක ඔබ අර මම කලින් වීඩියෝ එකේ මුලින් කිව්වා අර චන්ද්‍රයා ගැන භාව 12ට යන්න කලින් මේ අසුබ පැත්තටද යොමු වෙලා තිබෙන්නේ කියලා පරීක්ෂා කරගන්න බලන්න. ඔබට උදාහරණ කීපයක් ඔබ ඒකට නැවත සවන් දීන්න චන්ද්‍රයා සුබ තත්වයේද 11 වෙන්නේ සිටින්නේ කියලා. චන්ද්‍රයා 12 වෙන්නට 12 වෙන්නේ එහෙනම් අසුබ ඵල වැඩි වෙනවා. 8-12 චන්ද්‍රයා සියලු අසුබ ඵල ලබා දීමේ මූලිකත්වය ලබා දෙනවා. හතුරෝ බොහෝ වෙනවා. දුක් සහිත වැඩපලේ යෙදෙන්න වෙනවා. ආරෝග්‍ය ශාලා වගේ, අනාථ මඩම් වගේ හිර ගෙවල් වල වාදී සේවයට හිත ඇති කෙනෙක් කරනවා. පාප සංයෝග වෙලා පාප දෘෂ්ටි ලැබ චන්ද්‍රයා සිටියොත්, චන්ද්‍රයාගේ දසාව ලැබුවොත් ඔබට හිරෙත් යන්න වෙනවා මේ තිවෙන පිහිටීම. ඒ වගේම නිතර අසනීප, සෙම අධික අසනීප ඇති කරන්න පුළුවන් මේ චන්ද්‍රයා 12 වෙන්නේ සිටිනවා නම්. හැබැයි සුබ චන්ද්‍රයා වෘෂභ වෙලා 12 වෙන්න කටකය වෙලා, එතකොට ඔබගේ සාමාන්‍යයෙන් ඔබගේ චන්ද්‍රයා ගේ නැකත් අධිපති 11 වෙන්න වගේ සිටිනවා නම් ඒ කිසිම කාරණාවක් ඔබට සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් අනිත් පැත්ත තමයි එල්ලෙන්නේ. හැබැයි චන්ද්‍රයා බොහෝ දුරට 12 වෙන්නේට අර මම කියපු අසනීප, සෙම අධික තත්වයන්, ඒ වගේම රස්සාවක් ලැබුවත් ගොඩක් දෙනෙක්ගේ ජේල් වරියන් ඉන්නවා, බන්ධනාගාරවල තමයි ඇය සේවය කරන්නේ. ඒ වගේම ඔන්න ඔබට තව මේකෙන් පොඩි වාසියක් ලැබෙනවා. ඔබ නර්ස් කෙනෙක් වෙන්න බලාපන් රෝහලක සාතු සේවයේ යෙදෙන්න බලාගෙන ඉන්නවා නම් අන්න මේ ඒ අයටත් මේ චන්ද්‍රයා 12 වෙන්නේ සිටීම ඔන්න යහපත් ක්‍රියාවක්. ඒ හොඳ පැත්ත වගේම නරක පැත්තක් තිබෙනවා. ඉතින් චන්ද්‍රයා 12 වෙන්නට නම් එච්චර ලොකු සුබඵල ලබා දෙන්නේ නැහැ. හැබැයි මම කිව්වා වගේම සුබඵල ලබා දෙනවා. චන්ද්‍රයා 12 වෙන්නේ සිටියත් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. කුජ වගේ ග්‍රහයෙක් 12 වෙන්නේ සිටියොත් තමයි ගැටලුව ඇති කරන්නේ. නමුත් චන්ද්‍රයා 12 වෙන්නේ සිටියත් සුබඵල දෙනවා, සුබ විදිහට හිටියොත්. ඒක තමයි චන්ද්‍රයාගේ විශේෂත්වය. එහෙනම් ඔබට පෙරවන් සරණයි.